ආපදාවෙන් බලපෑමට ලක් වූ පවුල්වලට තම නිවාස නැවත පදිංචියට යෝජිත පරිදි පිරිසිදු කර ගැනීම සඳහා රුපියල් 25,000ක දීමනාවක් දීලා තියෙනවා. හැම අවතැන් වූ ගම් වතුරට අහනු හැම නිවසේම රුපියල් 25,000 දෙනවා. ඉස්සර දුන්නේ 10,000යි. ඒ 10,000 ප්‍රතිපූර්ණ කිරීමේ පදනම. අර මුල් මුදල දෙනකොට 10,000 කපනවා 10,000 කපන්නේ. ඒ වගේම අපි දන්නා ගෙවල් දොරවල් විනාශ වෙලා තියෙනවා. අඩුම ගෑස් සිලින්ඩරයක් ගන්න ඕන. ලිපක් ගන්න ඕන. නිදියන්න මෙට්ටයක් ගන්න ඕන. නැවත පදිංචි නැවත ජීවිතය ආරම්භ කරන්න ඕන ඒගොල්ලෝ. ඒ නිසා අපි දැන් කල්පනා කරනවා මේ බිලියන 72.2 හරහා ආපදාවෙන් බලපෑමට ලක් වූ නිවාසවල නැවත පදිංචියට අත්‍යවශ්‍ය මුළුතැන්ගේ බඩු මුට්ටු ආදිය මිලදී ගැනීම සඳහා නිවසේ අයිතිය නොසලකා සමහර වෙලාවට ඉන්නවා මේ කුලී නිවසක නිවසේ අයිතිය නොසලකා එක් නිවසකට ඒකකයකට එකවරක් පමණක් ගෙවන රුපියල් 50,000ක දීමනාවක් දෙන්නේ. මේ හැම නිවසකටම අර 25,000 දීමනාව අද සහ හෙට දෙනවා. මේක අපි අද කැබිනට් මණ්ඩලය සම්මත රැස් වෙලා අපි අද මේ චක්‍රලේඛන සම්මත කරනවා. අද රාත්‍රී මේ චක්‍රලේඛන ගහනවා. චක්‍රලේඛන නිකුත් කරනවා. ඒ අනුව ඒ මුදල් ප්‍රතිපාදනයෙන් කරන්න පුළුවන්. අපි අපේක්ෂා කරනවා නාය ගිහිල්ලා අවතැන් වූ පිරිසක් ඉන්න. මම කර 5000 ගණනක් නිවාස නාය ගිහිල්ලා තිබෙනවා. ඔවුන්ට අපි අවතැන් කඳවුරේ ඉන්නවනම් අපි සියලු පහසුකම් දීලා ඒගොල්ලෝ බලා ගන්න කැමතියි. හැබැයි සමහර විට වෙන්න පුළුවන් මොකක්ද? සමහර විට වෙන්න පුළුවන් ඒගොල්ලෝ අවතැන් කඳවුරේ ඉන්න කැමති නැහැ. අපි දන්නවා එතන පොදුයි නේද ඉන්න කැමති නැහැ. ඒගොල්ලෝ කැමති වෙන තැනකට යන්න. හැබැයි යන්න තමගේ නිවාසෙනේ. අන්නේ නිවාස නැති කෙනෙකුට ඒ කියන්නේ නිරත වෙන්න නොහැකි පවුල් වෙත මාස 3ක කාලයක් එනම් 2025 දෙසැම්බර් හා 2026 ජනවාරි පෙබරවාරි මාස සඳහා ඒ ගෙදරකට යාම සඳහා රුපියල් 25,000 දෙන්න අපි තීරණය කළා තියෙනවා. අවතැන් කඳුරේ ඉන්න පුළුවන්. නැත්තම් 25,000ක් අරගෙන නිවාස කුලියෙන් යන්න පුළුවන්. අපි මේක මාස 6 දක්වා දීර්ඝ කරන්න අපේක්ෂා කරනවා. 25,000 මාසෙකට 25,000 බැගින්. මාසෙකට 25,000 බැගින් දෙනවා. අවතැන් කඳුරේ ඉන්න තු යට ගෙදර යන්න පුළුවන්. ඊට පස්සේ හැබැයි ජීවනෝපාය හානි වෙලා තිබෙන්නේ. ඒ නිසා අපි දෙසැම්බර් ජනවාරි පෙබරවාරි කියන මාස 3 සඳහා ඒ අවතැන් නිවාස අහිමිලා අවතැන් වූ පවුලකට අවතැන් කඳවුරේ ඉන්නවනම් කුලී නිවාසයකට යනවනම් බේදකින් තොරව රුපියල් 50,000ක මාසික දීමනාවක් ලබා දෙනවා. මාස 3ක් අඛණ්ඩව මේ 50,000 ගන්න ලබා දෙනවා. මේ ජීවත් වෙන පුරවැසියන්ට ජීවනෝපාය මාර්ග සකස් කරගන්න තියෙන්නේ. අර රුපියල් 50,000න් පවුලේ දෙන්නයි නම් ඉන්නේ 25,000යි. දෙන්නට වඩා වැඩි නම් 50,000යි. දෙන්නෙක් නම් ඉන්නේ මාසෙකට 25,000 දෙනවා. දෙන්නට වඩා වැඩි ඉන්නවනම් 50,000 දෙනවා. මේ චක්‍රලේඛන අපි ඉඟුත් කරනවා.